Hi. Wow, look at this. හස්බන්ඩ් එක්ක අපි ඉස්සරහට යමු. හරිම ලස්සන පරිසරයක්. මේ බලන්න ලස්සන. මේගොල්ලෝ හොදට මෙතන මේ පාත්වාගෙන යනවා. ඔයගොල්ලන්ට පේනව නේද? තනකොළේම කපලා හොදට පිරිසිදුව තියෙනවා. කාශ්‍යප රජතුමාගේ ස්විමින් පූල්ස් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙහෙට ආව පස්සේ මම හිතන්නේ කීපයක්ම මේ තියෙන එක ස්විමින් පූල් එකක්. ඕලු මල් පිපිලා තියෙනවා බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට මෙතන. සුදු ඕලු. යම් දැන් තවදුරටත් ඉස්සරහට මෙන්න මේ පාර දිගේ අපි ඕන දැන් සීගිරිය මැද්ද හරියට මේ විදියට ඇවිදගෙන යනවා දැන්. මෙතනදී ඉතින් ඔයගොල්ලෝ එන්න ඕන මෙතන ලස්සන බලන්නේ දන්නේ. මේ ස්වභාව සෞන්දර්ය විඳ ගන්න. ඔයගොල්ලෝ මෙතනට එන්න ඕන. මම අද මේ වීඩියෝ එක කරන්නේ මගේ ඉයර්ෆෝන්ස් දාගන්නේ නැතුව. එතකොට ඔයගොල්ලන්ට මේ සුලගේ සද්දේ ඊට අමතරව රැහැයෝන්ගේ සද්දේ මේ හැමදේම විඳ ගන්න පුළුවන්. මනස හරියට තැම්පත් කරනවා මේ වීව් එක ඒ වගේ මේ ශබ්දය නේ. ඔන්න දැන් ඉතින් අපි තරමක ලොකු දුරක් ඇවිදන් ආවා. මම හිතන්නේ දැන් ටිකක් ළඟයි ගලට. යම්මන තඩ ඉස්සරහට. Like that. There, over there. And now it's still like Where that. where over there. Under the rock. So 2 years ago when I was here, it was like that. And now it's still like that. හස්බන්ඩ් කියනවා මීට අවුරුදු දෙකකට කලින් හස්බන්ඩ් මෙහෙට ආවන් පස්සේ අර හරිය තිබ්බ විදිහටමලු එතන තාමත් ওই ආකාරයට ඔය තියෙන්නේ. බලන්නකෝ. ගස් දෙකක් එකිනෙක වෙලාගෙන ලස්සනට තියෙන ආකාරය. එන්න සීගිරිය පර්වතයට මේ ගලෙන් භාගයක දුර අපි දෙන්න දැන් ඇවිදගෙන ආවා. අපි දැන් අන්න අතනින් ඇතුල් වෙන තමයි හදන්නේ. ඔන්න my husband වෙයි සීගිරිය ගල මුදුනට ආවා. හරිම මහන්සි. වතුර බෝතලයක් අනිවාර්යෙන් අරන් යන්න ඕනේ මේ ගමනේදී. අනිත් පේපර් සර්විස් ටිකක් අරන් යන්න ඕනේ. මොකද දාඩිය දාන ඉවරයක් නැහැ. හැබැයි ඉතින් මේ හුලගත් එක්ක එකට අමුතු සනීපයකුත් එනවා ඉතින් අවුවාසේ. අපි දැන් මෙතන ඉඳලා එහෙනම් පල්ලෙහාට යන්න සූදානම් වෙන්නේ. පල්ලෙහාට ඒ විදිහට බැස්සන් පස්සේ මෙන්න මේ view එක බලා ගන්න පුළුවන්. බොහෝ දුරට සමමිතික ලස්සන දර්ශනයක් තමයි පේන්න තියෙන්නේ. මේ දිග පාරේ ඉතින් අපි මේ සීගිරි ගලට ආපු පාර නේද? අතන පල්ලේ ඔයගොල්ලන්ට පේනවද මේ කට්ටියක් ගඩොල් පාස් කරනවා. මෙන්න මේ හරිය. ප්‍රතිසංස්කරණය කරන්න වෙන්නේ නැති. මේ හරිය. මේ හරිය ඉතින් පැරණි නටබුන් එහෙම තියෙනව නේද? මේ හරිය ඉතින් වැඩි හරියක් තියෙන නටබුන්. ගඩොලින් තමයි හුඟක් දේවල් හදලා තියෙන්නේ. මේ හරිය ඉතින් කූල් ඩ්‍රින්ක් ෂොප් එකක් තිබ්බනම් මරු. හස්බන්ඩ් hina වෙනවා. මෙන්න මේ තියෙන්නේ අපි ඉන්න හොටෙල් එක. ඉතින් හොටෙල් එකේ පූල් එක පේනවානේ, වහලේ පේනවා. මෙතන තියෙන ලොකු ජල තටාකයක්. මට දැන් නම් හොඳටම මහන්සි.
හස්බන්ඩ්ුයි රජතුමාගේ සිංහාසනයට යන්න තමයි සූදානම් වෙන්නේ. චුට්ටි චුට්ටි වල් තනකොළවලම මේ ඉරමුසු හුඟ කාලෙකට පස්සේ දැක්කේ. මේ බලන්නකෝ අනේ. හොඳ බෙහෙතක්. ෂෝක්. හස්බන්ඩ් කියන අලුතෙන් ගල අතුරලා තියෙන modern modern ගල් දාලා තියෙන දැන්. මේ තියෙන්නේ ශිලාමය ආසනය. මේ තියෙන්නේ ආසනේ සයිඩ් වීව් එක. හොඳට මැදලා කරලා තිබ්බ එකක් බව පේන්න තියෙනවානේ. දැන් නම් අම්බානකට මහන්සි අවුවත් එක්ක ඇගටත් හරි අමාරුයි. දැන් අපි දෙන්න ගලේ උඩ හරිය බලලා ඉවරයි. දැන් යනවා හොටෙල් එකට. මෙතනද හුඟක් කට්ටිය ෆොටෝස් ගන්නවා නේද? දැන් අපි සීගිරි බිදුසිතුවම් බලන් තමයි යන්නේ. කැඩපත් පවුර මිරවෝල්. ඉස්සරහට මේ දිගටම තියෙන එතකොට කැඩපත් පවුරනේ. So this long thing is mirror wall. Where's the mirror? Oh, you see the wall. දැනුම් දීම කැඩපත් පවුර ස්පර්ශ කිරීම හෝ වෙන යම් ආකාරයකින් ඒට හානි කිරීම පුරාවිද්‍යා ආඥා පනත යටතේ විධිවිධාන අනුව රුපියල් 50000ක් දක්වා වූ දඩයකට හෝ වසර 2ක් 5ක් දක්වා සිල් දඩුවමකට හෝ එම දඩුවම් දෙකම හෝ නියම කරනු ලැබිය හැකි වාරදකි. කැඩපත් පවුර කාලා දින්නේ ලංකාවේ මිනිස්සු මේ පේනව නේද? සීගිරිය බලලියවරේ තිබ්බ මහන්සියට අපි නැවතත් අපි හිටපු හොටෙල් එකට ගියා. ඊට පස්සේ ඉතින් හොඳට නාගත්තා. නාගෙන පොඩ්ඩක් රෙස්ට් කරලා ඊට පස්සේ තමයි අපි ආයෙසරයක් කොළඹ එන්න පිටත් උනේ. සීගිරි ගිහිල්ලා ඊට පස්සේ ආයි කෙලින්ම ඩ්‍රයිව් කරන් යන්න ඇත්තටම අමාරු වෙයි. ඒ හින්දා සීගිරි ගල නගින්න කලින් චෙක් අවුට් වෙන්න එපා හොටෙල් එකෙන්. ගල නැගලා ඇවිල්ලා චෙක් අවුට් වෙන්න නිදහසේ වොෂ් එකක් අරේ මේ දාගෙන. උදේම ගල නගින්න යන්න. මගේ YouTube channel එක subscribe කරගන්න. මේක WhatsApp status වල share කරන්න.